හැමදාමත් වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මට නම් අද උදේ රසම රස කෑමක් හම්බුණා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඒක රසම රසට හදාගන්න කියලා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ චූටි පුතාගේ අප්පච්චිගේ යාසම කෑම. ඉතින් ඔන්න අපේ චූටි පුතා නම් මේක කන්න කැමති නෑ වැඩිය. එයාට තාම අර ඒකේ රස හුරු නැති නිසා වෙන්නේ නැති. එයා කන්න බෑ කියනවා. ඉතින් ඔන්න අපි දෙන්නගේ නම් ආසම කෑම තමයි මේ. ඉතින් ඔන්න ඒකේ රස බලා ඉන්නකොට මට මෙන්න මේක ලැබුණාද. ඉතින් ඇත්තටම හරිම සතුටු දවසක්. මොකද මම මේක එනකන් ගොඩාක් කල් බලාගෙන හිටියා. YouTube කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේක එනකන් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපිටත් ඒක අද තමයි යන්නේ ඉස්සරවම ආවේ. මම තව මේ කඩලවත් නැහැ. ඉතින් මේක ඇතුලේ තියෙනවා අංකයක්. ඉතින් ඒක අපි දෙන්න ඕන Google එකට. ඉතින් YouTube කරන හැම කෙනෙක්ගේම හීනේ මෙන්න මේක තමයි. ඉතින් ඔන්න මටත් ඔන්න අද තමයි ඒක ඔන්න ආවේ. ඉතින් මේ මම දැන් YouTube එක පටන් අරගෙන අවුරුද්දකට වැඩි. ඉතින් මේ ගොඩක් පරක්කුනේ මට මේක එන්න. මගේ ID එක මම හදන්න දැම්මා. මේ ඒක අර සිංහල ටයිපින් එකෙන්නේ තියෙන්නේ. ඉතින් සිංහල ටයිපින් එකෙන් මේ Google එකේ AdSense account එකක් හදන්න බෑ. ඉතින් ඒක නිසා ඒකේ අර අලුතින් එන ID එක තියෙන්න ඕන. අර QR code එක ඒ වගේම අංක 12ක් එක තියෙන ID එක තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම ඒක අලුත් කරා. ඉතින් ඒකේ එන්න තමයි මෙච්චර මේ මාස 6ක් විතර ඇති මම මේක අලුත් කරන්න දාලා. ඉතින් අනිත් දේවල් සම්පූර්ණ කරලා තිබ්බට මේක ගන්න මට ID එක නැතුව තමයි තිබ්බේ. ඉතින් මම කොහමරි ID එකට ඇප්ලිකේෂන් එක දැම්මේ පෙබරවාරි. ඉතින් ඔන්න දැන් සතියක් ඇති ID එක මට ලැබිලා. ඉතින් ලැබිලා කියන්නේ ලැබුණේ නැහැ. ඒක පෝස්ට් ඔෆිස් එකට එන්න ගොඩක් කල් යනවලු. ඉතින් ඒක දැන් මාස 6ක් අපි බලාගෙන හිටියානේ. මාස 6ක් බලන් ඉඳලා නැති නිසා තමයි මේ අපි මේ කොළඹට ගිහිල්ලා මේ ID එක අරගෙන ආවේ. මල්ලි ඉන්නවා මගේ කොළඹ. යාට කියලා ඒ කියන්නේ ID එකක් ආයෙම අපි මම මේ යන්න ඕනේ නැත්තම් මට දීලා තියෙනවා ටෙම්පරියක්. ඉතින් ඒ ටෙම්පරියත් අරගෙන ID එක ගන්න යන්න ඕන ඉස්රුපායට. ඉතින් එතනට යන්නත් ඕන මම නැතුව මගේම සහෝදරයෙක් හරි අම්මා තාත්තා හරි ඒ කවුරු හරි තමයි ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන කාටවත් එහෙම ID එක ගන්න බෑ. ඉතින් ඔන්න මල්ලිට පින් සිද්ධ වෙන්න ඔන්න මගේ ඩෙන්ටිය මම ගෙන්න ගත්තා. ඒක ගෙනල්ලා මේක ඔන්න අද තමයි මට ලැබුණේ. ඉතින් හරිම සතුටුයි. හැම කෙනෙක්ගේම මේකනේ බලාපොරොත්තු YouTube කරන. ඉතින් ඔන්න මටත් අද ඒක ආවා. හරිම සතුටුයි. ඉතින් අපි ඕපන් කරලාත් බලමු. ඉතින් ගොඩක් කට්ටිය මේ AdSense letter එක ගැන දන්නවත් නැහැ. ඉතින් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා මේක කොහොමද අපි ගෙන්න ගන්නෙ. එතකොට මේක පියවරෙන් පියවර කොහොමද YouTube එකේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් මමත් දන්නේ නැහැ. මමත් ඉතින් YouTube එකෙන්ම තමයි හොයාගත්තේ මේ කරන විදිහ. ඉතින් ඔන්න මේක ඇතුලේ තමයි තියෙන්නේ මගේ අංකේ. ඉතින් මම මේක දෙන්න ඕනේ YouTube එකට. මේක ෆේල් කරපුවාම තමයි ඔන්න වැඩේ හරි. ඉතින් මම දැකලා තියෙනවා සමහර අය මේක ඉල්ලුවත් මේ ලෙටර් එක අපි ඉල්ලුවත් මේක පෝස්ට් ඔෆිස් එකේ තියෙනවා. ඒගොල්ලෝ දැනුවත් නැහැ මේක මොකක්ද මේකෙන් වෙන්නේ වෙන කාර්යය ගැන එයාලා දැනුවත් නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට AdSense letter එක තුන් පාරයි මං හිතන්නේ රික්වෙස්ට් කරලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න මේක දිහා බල ඉඳලා දන්නෙම නැතුව වෙලාවත් ජීලා මගේ චුටි පැටියාව එක්කගෙන යන්න. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක මේ ආව එක්කගෙන ගිහිල්ලා ගෙදර එන ගමන් ඉතින් ඔන්න එයා ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල රස්නේ තියෙනත් නිසා එයා බීම ඉල්ලනවා. ඉතින් එයා ඇත්තටම ওই පැණි බීම වර්ග බොන්න ගොඩක් කැමති නැහැ. ඉතින් එයා ගොඩක් කැමතිම මේ විදියට අර තියෙනවනේ පාරායිනේ බීම කඩවල් ඔය
දොඩම් වල මිරිකලා හැම ගැම්විස් දාලා හදලා දෙන. ඉතින් එන්න ඒව බොන්න හරි කැමතියි. ඉතින් අපි දෙන්න ඔන්න එයාටත් අරගෙන අපි තුන් දෙනාත් එක්ක එක බීලා ඔන්න හවස් වරුවේ අපි ආවා පෙරහැර බලන්න කියලා. ඉතින් ඔන්න අද තමයි අම්පාර පෙරහැර පටන් ගත්තේ. ඉතින් දවස් 3ක් තියෙනවා පෙරහැර. ඉතින් හරිම ලස්සනයි ඇත්තටම හැම අවුරුද්දක් පාසාම මේ විදිහට පෙරහැර තියෙනවා. අපිට ගිය අවුරුද්දේ බලන්න ඉන්න බැරි වුණා මං හිතන විදිහට ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ පොසොන් කලාපෙක. ඉතින් ගිය අවුරුද්දෙත් මේ විදිහටම තිබ්බා. හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් අපිට ගිය අවුරුද්දේ බලන්න බැරි වුණේ අපි ගිය අවුරුද්දේ මේ වෙනකොට අපි හිටියේ මොනරාගලනේ. ඉතින් ඒ හිටපු නිසා අපිට ගිය සැරේ පෙරහැර බලන්න බැරි වුණා. ඉතින් අපි ගිය අවුරුද්දේ මොනරාගල ඉන්නකොට අපි ගියානේ මාලිගාවිල පෙරහැර බලන්න. ඉතින් ඔන්න ඔයාලට මතක ඇති මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් අපිට පෙරහැරේ ටිකයි බලන්න පුළුවන් වුණේ. මොකද කසකාර වෙනකොටම අපේ ජූටි පුතා අඬ ගත්තා. මොකද එයා හරි බයයි කසවලට. ඉතින් මේ සැරේ ඔන්න මේ පෙරහැර බලන්න එනකොටත් අපි අනේගෙන් වැඩක් තියෙයිද කියලා හිතාවේ. හැබැයි අපි එනකොට පෙරහැර පටන් අරන් තිබ්බේ. ඒ වෙනකොට කස ඉවර වෙලා තිබ්බා. ඉතින් අපි එතනින් එහාට තමයි පෙරහැර බැලුවේ. ඉතින් ගොඩාක් අවසන් වෙනකම්ම පෙරහැර බලන්න බැරි වුණා. මොකද චෝටි පුතාලත් එක්ක එහෙම බලන්න හරි අමාරුයි. යාලා එක තැන ඉන්න කැමති නෑ. අනික වටේ පිටේ සෙල්ලම් බඩු දකින්නකොට ඒවා ඉල්ලනවා. ඉතින් ඔන්න ඒ නිසා කොහොම හරි අපි පැය 2ක් විතර පෙරහැර බැලුවා. ඒත් තව ගොඩක් ඉතිරි වෙලා තිබ්බා බලන්න. ඉතින් ඒත් කමන්නෑ කියලා ටිකක් බලලා අපි එදා දවසේ ඔන්න ගෙදර ආවා. ඉතින් ඔන්න අලියද්දෝ 6 දෙනෙක් හිටියා මේකේ. ඉතින් අපි 5 දෙනෙක් විතර බැලුවා. ඉතින් ඒකේ ඔන්න එක්කෙනෙක් හිටියා යනන් හරිම ලස්සනට නැටුවා ඇත්තටම පෙරහැරේ. ඒකට තමයි අපි ගොඩක්ම ආස වුණේ. මොකද එයා අර උඩරට බෙරත් එක්කම තමයි ගියේ. ඉතින් එතකොට එයා හරියටම අර බෙරේට හොඳටම නැටුවා. අපි බය හිටියේ එයා කුලප්පු වෙයි කියලා. ඒ වුණාට එහෙම වුණේ නැහැ. හරිම ලස්සනට එයා ඒ වාදනයේට හරි ලස්සනට නැටුවා. ඉතින් ආසාවෙන් බැලුවා ඔන්න අපේ චුට්ටි පුතාටත් හරිම සතුටුයි ඒක බලලා. මොකද අලි ඇතු කියන්නේ අපිට කවදාවත් දැක්කට එපා වෙන සතෙක් නෙවෙයි. මම නම් ඇත්තටම හරිම කැමතියි යාළුවව බලන්න. ඒ වගේම යාළුවට හරි ආදරේ හිතෙනවා. ඉතින් ඔන්න එනවා දැන් එයා. ඔයාලා ඔන්න එයාගේ නැටුමත් බල මේ වීඩියෝ එක අවසන් කරන්න. ඉතින් එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.